ආයිබෝවන් හැමදෙනාටම ඔන්න උපකාර ටීචර් අද අරගෙන එන්නේ අපේ දෙවෙනි පාඩම් මාලාවේ වර්ඩ් මෘදුකාංගයට අදාළව 7 වෙනි පාඩම. ඉතින් පාඩමට යන්න කලින් පුංචි කාරණාවක් සිහිපත් කරන්නම්. ඔබ දැන් කම්මැලි වෙලා නම් ඉන්නේ. කම්මැලි වෙන්න එපා. මොටිවේට් වෙන්න. මොකද ඔබ මේ ඉගෙන ගන්නේ අපරාධයක් වෙන දෙයක් නෙවෙයි. මේ හදාගන්න IT ස්කිල් එක අපරාධයක් නෙවෙයි. අපිත් එක්ක ඉන්න අපි ඔබට හොඳ මඟක් හොඳ මාර්ගයක් පෙන්වනවා. දල වශයෙන් සරලව කියලා කියන්නම්. මේ පුහුණුවෙන් පස්සේ අපි ඔයාලා Fiverr කියන ප්ලැට්ෆෝම් එකට හඳුන්වා දීලා එහෙනම් අපි හඳුන්වා දෙන්නේ නැහැ. ඔයාලට ඒක හඳුන්වා දෙනවා. ඒකේ වැඩ කරන්න පුළුවන් මට්ටමක් උදා කරනවා. වත් නැත්තේ ස්කිල් එකක් නේ. Fiverr කියන platform එක ඇතුලේ අපෙන් වැඩ ගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. වැඩ තියෙනවා. හැබැයි අපිට වැඩ කරන්න ස්කිල් එකක් නේ නැත්තේ. අන්නේ ස්කිල් එක මේ හදන්නේ. නේද? වර්ඩ් මෘදුකාංගයෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔයාට Fiverr එකේ වැඩ ගන්න පුළුවන්. ගෙදරින් ඉඳන්. වැඩ කරලා ලොකු මුදලක් උපයන්න පුළුවන්. ඒ නිසා අපි හදිසි වෙන්න ඕනි නෑ. ඉස්සෙල්ලා හොඳට ස්කිල් එක හදා ගන්න. ඉතින් අද අපි කතා කරන්නේ අපේ පාඩමෙන් එඩිටින් කියන group එක මේකේ ඇවිල්ලා වචන හොයන හැටි සහ රීප්ලේස් කරන හැටි. දැන් බොහෝ වෙලාවට Fiverr එකේදී අපිට data analyze කරන්න වෙනවා. data entry කරන්න වෙනවා. ඒක data analyze කරනකොට එකම දත්තේ දෙපොළක තුම්පොළක තියෙනවද? එකම දත්තේ නැවත නැවත enter වෙනවද? මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මෙන්න මේ එඩිටින් කියන ටූල් එකේ තියෙන නැත්නම් group එකේ තියෙන දේවල් එක්ක. ඒ නිසා මේ උගන්වන්නේ ඔබට අත්‍යවශ්‍ය වෙන කාරණා. විශේෂයෙන්ම අපේ සලස්පත් මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා. ඔබට මේ ස්කිල් එක දීලා Fiverr platform එක ඔයාලට පුරුදු කරලා ඒකේ වැඩ කරලා ඔබ කීයක් හරි හොයා ගන්නවා නම් ඒක තමයි අපේ අවසාන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවට ඒ ඉලක්කයට යන්න තමයි මේ උත්සාහය. ඉතින් අපිත් එක්ක ඉන්න අපේ වීඩියෝස් බලන හැමෝම එතෙන් අරන් යන්න බැරි වෙයි. ලක්ෂයක් බැලුවොත් 10ක්වත් ගිහිල්ලා ඕක ඇතුලේ පදිංචි කරවන්න බලාපොරොත්තු වෙනවා. නම් අපි පාඩමට ගිහිල්ලා බලමු. හොඳයි අපි එන වෙනදා වගේම වර්ඩ් මෘදුකාංගය ඕපන් කරගනිමු. මෙන්න මේ හරිය අපි දන්නවා WO search bar එකේනේ. ඒක පොතටම ඇති. වර්ඩ් ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපි යන්නේ black document කියන තැනට. තිරේ මෙහෙම පුංචිලා આવොත් මේ හරියෙන් විශාල කරගන්න පුළුවන්. හරි. අපි home tab එකේ clipboard කතා කළා, font කතා කළා, paragraph කතා කළා. මේ style කියන්නේ ලොකු දෙයක් නෑ. ඔය අකුරු රටා එක අතර දාමුකෝ. ඔබට තේරෙයි පස්සේ. අපි කතා කරමු මේ editing කියන group එක. ඊට කලින් මම ඡේදයක් ගන්නවා. ඔබ දන්නවා ඡේදයක් ගන්න විදිය සමානයි RAND වරහලක් ඇරලා ලැබුවා එන්ටර් කළා ඡේදයක් ගත්තා. හරි. දැන් ඔයා හිතන්න දැන් මට නම් මේ ඡේදයේ තියෙන්නේ මේ ඡේද 5යිනේ. ඔයා හිතන්න ඔයාට මේ ආව ડોකියුමන්ට් එකේ මේ පිටු 100ක් විතර තියෙනවා කියලා. පිටු 100ක් විතර තියෙනවා. ඒකේ මොකක් හරි වචනයක් ඔයාට හොයන්න තියෙනවා. හරිද? අපි මේ change කියන වචන එක පොළක විතරයි ඇදලා තියෙන්නේ. මේක නෙවෙයි. මම කියන්නේ අපි මේ කතා කරන ડોකියුමන්ට් එකේ පිටු 100 ඇතුලේ එක තැනක මේ change කියන වචනේ තියෙනවා. හැබැයි ඒක කීවෙනි පිටුවේ කොතන තියෙනවද දන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය හොර මොකද කරන්න ඕනේ? සාමාන්‍ය කරන මුල ඉඳන් මේ කියව අදාළ වචනේ හොයන්න ඕනිනේ. නේද? මම එකක් කිව්වා. Fiverr එකේ උනත් අපේ ડોකියුමන්ට්ස් හම්බ වෙනවා. ඒතර හම්බ වෙන ડોකියුමන්ට්ස් ටික ඔක්කොම ටික අපි data වලට එන්ටර් කරන්නේ නැහැ. එයාලා කියන දේවල් විතරයි එන්ටර් කරන්නේ. එතකොට ඒ එන්ටර් කරන්න ඉක්මනට වැඩේ කරන්න අපි ડોකියුමන්ට් එකේ අපිට ඕන දේවල් ඉක්මනට හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕනිනේ. අන්න එතකොට ඒක තමයි මෙන්න මේ ක්‍රමේ. මේ tin app tool මේ group එකේ තියෙනවා find කියලා option එකක්. අපිට ඕන change කියන වචනේ හොයන්නනේ. අපි මේ find කියන එකට යනවා. ඒකෙන් ක්ලික් කරනවා. මෙන්න මේ navigation කියන තැන ඔය change කියන අපිට හොයන්න ඕන වචනය අපි type කරනවා. දැන් බලන්නකෝ මේ change කියන වචනේ මේ document එක ඇතුලේ තුන් පොලක තියෙනවා.
නේද? 100 පොලක තියුවොත් ඒ 100 පොල මේ විදිහට highlight කරලා පෙන්නනවා. එක පොලක තිබ්බොත් පිටු පිටු 100ක ડોකියුමන්ට් එකේ මෙයා ඉන්නේ 75 වෙනි පිටුවේ කියලා. එහෙනම් 75 වෙනි පිටුවට ගිහිල්ලා ඔයාලට මෙහෙම change කියන වචනේ පෙන්නනවා. මං කියන කාරණේ පැහැදිලිද? මේ find කියන option එක පාවිච්චි කරලා ડોකියුමන්ට් එක ඇතුලේ තියෙන වචන හොයන්න පුළුවන්. මම නිකන් තව වචන බලමු මේ raw කියන බලමු හොයලා. මේක අයින් කරලා raw raw. හරි. මේ raw කියන එක තැනක තියෙනවා නේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපිට මේ find කියන option එක භාවිතා කරලා ලොකු විශාල ડોකියුමන්ට් එක තියෙන වචන හොයන්න පුළුවන්. දැන් මේක නිකන් හිතන්න මෙහෙම. අපි දැන් ડોකියුමන්ට් එකක් හදනවා. අනත් අපි නව කතාවක් කෙටි කතාවක් ගහනවා කියමුකෝ. ඒකේ අපිට කියනවා ඒ නව කතාව ගහන්න දුන්න කෙනා මේකේ තිබෙන සිරිල් කියලා වචනයක්. ඒ සිරිල් කියන නම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒක හොයලා ඒක ඉවත් කරන්න ඕනි. එතෙන්ද වෙනෙන් නමක් දාන්න ඕනි. මොන මාර ප්‍රශ්නයක්. අපි දැන් නව කතාවක් ටයිප් කරලා ඉවරයි. පිටු 600ක විතර කස්ටමර් ඇවිල්ලා කියනවා ඕකේ සිරිල් කියන නම භාවිතා කරලා තියෙනවා. ඒ සිරිල් කියන නම හරියන්නේ ඒ වෙනුවට කමල් කියලා දාන්න ඕනේ. දැන් හිතන්නකෝ සිරිල් කියලා අපි දැන් ගොඩ තැනක නව කතාවක් පිටු 600 ටයිප් කරලා දැන් මේ නව කතාව අප මුලින් ඉඳන් බලන්න එපයි. සිරිල් කියන අයින් කරන්න එපයි. ඒ වෙනුවට කමල් කියලා දාන්න එපයි. ඉතින් ඒ නිසා මේක ලොකු අමාරු කාර්යයක්. හැබැයි අමාරු නෑ අපිට මෙන්න මේ ටූල් එක පාවිච්චි කරනවා නම් රීප්ලේස් කියන ටූල් එක. අපි යනවා රීප්ලේස් කියන තැනට. ගිහිල්ලා ඔයාට හොයන්න ඕන කවුද? සිරිල්නේ. දැන් මේකේ සිරිල් නෑ. දැන් මේකේ අපි නිකන් ගමුකෝ අපි. අර change කියන වචනේ ගමුකෝ. අපි change කියන වචනේ ගමු. ඔන්න change කියන වචනය මේ සිරිල්ෙට හරි. මේ ડોකියුමන්ට් එකේ change කියන වචනය කිසියම් ප්‍රමාණයක ඉඳලා තියෙනවා නම් එන්නේ හැම තැනකටම රීප්ලේස් වෙන්න ඕන. මන් දාන සිංහලෙන්ම මේක මාරු පරිදිනේ මාරු කරන්න මම මෙහෙම දැම්මේ ඔයාලට පැහැදිලිව මේක පේන්න ඕනින්දා හරිද රීප්ලේස් all දෙනවා ඕකේ කරන්න මේක ක්ලෝස් කරන්න දැන් බලමු ඒ බලන්නකෝ change තිබුණා මේ හරියේ මාරු කරන්න ඇවිල්ලා මෙතෙන්වත් මාරු කරන්න ඇවිල්ලා මෙතෙන්වත් මාරු කරන්න ඇවිල්ලා change තුනයි තිබුණේ ඔව් තුන් පොලක තිබුණා ඒ තුන් පොලම මාරු කරන්න කියලා වෙනස් වෙලා. දැන් මේකේ ආයි change කියලා නැහැ. අපි වෙනස් කළා. මේ බලන්නකෝ. දැන් ආයි change කියලා නැහැ. තියනවද? දැන් නැහැ. හැබැයි මාරු කරන්න ගහුවොත් දැන් මේකේ තියෙනවා. දැන් මම මාරු කරන්න ගියොත් ඔයාලට තාම සිංහල බෑ. තාම සිංහල පුරුදු කරලා නැහැ. මේ මාරු කරන්න ගහුවොත් ඒක ෆයින් කරන්න පුළුවන් අපිට. ආවේද? බලමු. මාරු කරන්න අවනේද අන්න පැහැදිලි රයිට් දැන් තව කාරණා පැහැදිලි ඉංග්‍රීසි විතරක් නෙවෙයි අපිට සිංහලත් මේකේ ෆයින්ඩ් කරන්න පුළුවන් සහ රීප්ලේස් කරන්න පුළුවන් මේක බොහෝ දෙනෙක් භාවිතා නොකරන අමතක කරලා දාන ටූල් දෙකක් ෆයින්ඩ් සහ රීප්ලේස් කියන ටූල් එක මම අර අපි යන්නේ ලොකු ගමනක් ඒ ගමනේදී අර ෆයිබර් වල අප්වර්ක් වල වැඩ කරනකොට මේ වගේ ටූල් අවශ්‍යයි data analyze කරන්න data filter කරගන්න නේද ඒ නිසා මේවා ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරන්න ඒ නිසා නැවත මතක් කරනවා මේවට පුහුණු වීම සහිත ප්‍රායෝගික අභ්‍යාස තියෙන පොතක් අපි ගාව තියෙනවා 071යි 80යි 45යි 675 කියන අංකයට WhatsApp message එකක් දාලා ඔයාලට මේ පොත ගෙන්න ගන්න පුළුවන් එහෙනම් අද පාඩම ඉවර කරනවා හැමදාටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා